ඔබට ඔච්චර තරහක් තිබ්බනම් උඹට තිබ්බයකෝ මාව හපන්න. ප්‍රශ්නේ මෙතෙන් ඉවරයි කියලා මට වචන දීලා. වටිනවද මගේ තාත්තට මෙහෙම දෙයක් කරන්න? මේත් ගලනවා බං. මේව මහ බලු වැඩයක්. දැන්වත් ඔය ෆිල්ම් එකකින් එළියට එලා මාව බෙහෙත් දාන්න එක්කම බලයන්කෝ. 47 වයට මම මොකෙක්ද? ඔබට ඒ වෙලාවේ තිබුණ මාව හපන්න. ඌ චිත්‍රපටි පිස්සෙක්. රංගපාන්න තියනවා නම් ඕනම දෙයක් කරයි. සානක මාමේ ඔයාට රඟපාන්න පොඩි chance එකක්. රංගපාන්න? අම්ම අභිෂේක් එක්ක ඉස්කෝලේ රණ්ඩු වෙලා ඔළුව බැලුණානේ. අභිෂේක් බච්චන්ද? නෑ අභිෂේක් දුල්මින් ඇලගාව ගෙවල් තියෙන්නේ. සර් ආපු වෙලේ මම කිව්වේ පියතුමා ගහලා ඔළුව බැලුණා කියලා. සර්ට දැන් පියතුමාව හම්බ වෙන්න ඕනලු. එට ඇවිල්ලා බැරිද පියතුමා වගේ රඟපාන්න? බන්දු සර් මේ මගේ පියතුමා. මම බන්දු 11C පන්ති බාර ගුරුතුමා. බන්දු? C බ්ලොක් එකේ බැන්ඩු අයියා? බන්දු අයියා? බන්දු සර් කියනවනම් තමයි වැඩිය හොඳ. මම නේමල්. මීට ටික දවසකට උඩදී සර්ගේ ගෝලයයි මාගේ අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම ගෝලයට ගැහුවා. මට ආරංචි ඔලු පැලෙන්න ගැහුවා කියලා. මම ඒකට එන්නම් ටිකකින්. පළවෙනි දේ මේ ළමයා සෑහෙන දක්ෂ ළමෙක් විශේෂයෙන්ම ගණිතයට. O levels ඉවර කරපු ගමන් මේ පාර A level වලට මැච් කරවන්න. කම්බයින්ඩ් මැත්ස් වලට රුවන් දර්ශන්ස් වගේ තියරි ක්ලාස් යවන්න. ඒස අවුරුදු ගානක අධ්‍යයනකින් වලින් උගන්වන්නේ. අනික හැම අවුරුද්දම අයිලන්ඩ් රෑන්කර්ස්ලා පොලිමක් ඉන්නවා. දැන් දෙවෙනි කාරණේ. ඔයා මොන හයියක් කරගෙනද මේ ළමෙක් ඔලු මෙලෙන්න ගැහුවේ? තාත්තා වුණා කියලා එහෙම ගහන්න බෑ. මගේ බයික් එක හොරගම් කරපු එක අල්ලන මම ගැහුවේ. මේ සර්ගේ ගෝලෙක් කියලා මම දැන හිටියේ නේ. ඔය මොනවද කියන්නේ? උඩට හිටපන් දෙබස් කරනකම්. ළමයි වුණාම ඔහොම දඟ වැඩ කරනවා. තාත්තගේ බයිසිකලේ පදින්න තු මේ ළමයා කාගේ බයිසිකලේ පදින්නද? අනික මට නම් විශ්වාසයි අඩු ගන්න මේ ළමයා ඔහොම හොරකම කරාද කියලා. එහෙම නෙවෙයි සර්. මුව මෙතනට ගෙන්නලා මගේ ඉස්සරහ තියලා අහලා බලන්න. ගෙන්නන්න කියන්නේ ඔය ඉන්නේ? මේ නෑ කියනවා නම් මාව මෙතනම කපලා කොටලා ඉවරක් කළා දාන්න. ඈ? නෑ එච්චර දරුණු වෙන්න ඕනේ නෑ. මොනවද ඔය කියන්නේ? දෙබස් හොඳයිද? Baupang yako! Baupang! Security!